හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් පිළිගන්නවා ආයිබෝන් කියලා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් ගෙනත් තියෙනවා තවත් සුප්‍රීම ප්ලේස් එකකින් සුප්‍රීම කෑමක්. ඉතින් මේක ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්න ප්ලේස් එකක්. කොට්ටාවේ ඉන්නේ. මම ප්ලේස් එක මොකද්ද කියලා ඉස්සරහට කියන්නම්. කෑම එක දැක්ක ගමන් ඔයාලට ප්ලේස් එක මතක් වෙයි. එහෙම තමයි කෑම එක දුන්නේ. ඉතින් මේක තමයි අද ප්ලේස් එක. ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩක් කට්ටිය දන්නේ නැති රෙඩ් බෙල් එක තමයි ගියේ. කොට්ටා රෙඩ් බෙල් එක. ගෙනාවේ මික්ස් රයිස් එකක්. හරිද? ඉතින් මේ තියෙන එකේ බිල් එක ඔයාලට පෙන්නන්න. මට මේක ඇවිල්ලා ස්මෝල් පෝෂන්. ස්මෝල් කියන්නේ මීඩියම් පෝෂන් එක. මීඩියම් පෝෂන් එක වුණා රුපියල් 900ක්. අපේ පේන විදිහට බිල නම් ඉරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉරලා තමයි දෙන්නේ බිල අන්තිමට. ඩිස්කවුන්ට් එකකුත් වෙලා තිබ්බා. රුපියල් 45ක ඩිස්කවුන්ට් එකක් වෙලා තිබ්බා. රුපියල් 3ක් shopping bag එකට අරන් තිබ්බා. රුපියල් 3ක්. එතකොට සම්පූර්ණ ටෝටල් එක උනේ 857යි. ඔයාලට පේන ඇති යටම තියෙනවා 857ක් කියලා තියෙන්නේ. මම හිතනවා පාඩු නැති වෙයි කියලා ප්‍රයිස් එක හැටියට. අපි ටේස්ට් කරලා බලමු කොහොමද. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා මගේ channel subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා share පාරකුත් දාන්න. ඉතින් notification bell එක on කරලා තියාගන්න වීඩියෝ දාපු ගමන් බලන්න. එහෙනම් අපි අද යන් වීඩියෝ එකට. ග්‍රේවි මොකුත් දුන්නේ නැහැ, වෙනම දුන්නේ නැහැ. මේක ඇතුලේ තියෙනවද දන්නේ නැහැ. ඉතින් රබර් බෑන්ඩ් එකක් දාලා තියෙනවා. මේකත් අපි අයින් කරලා ඉතින් මේකේ තියෙන ග්‍රේවි එකක් ඇතුලේ තියෙනවා. හරිද? ඉතින් කියන්න බැරුණා. ඩ්‍රින්ක් එක විදියට ගෙනාවේ EGB එකක්. හරිද? EGB එකක් තමයි ගෙනාවේ. ගන්න කී කොකා කෝලා තිබ්බේ නැහැ. ඉතින් EGB එකක් ගෙනාවා. ඉතින් ග්‍රේවි එකක් තියෙනවා. මම කියන සෝස් එකක් වගේ ග්‍රේවි එකක් තියෙනවා. අපි දැන් මේක පැත්තකින් තියාගෙන අපි මේක ටේබල් එකකින් තියාගමු එහෙම. මික්ස් රයිස් normal කියන්නේ medium size එක තමයි මේක. large එක තියෙනවා. large එක මට price එක මට මතක නැහැ. මම ඉතින් බලන් ආවට දැන් මතක නැහැ price එක කියලා. මම හිතන්නේ මේ අර ඩිස්කවුන්ට් එක නම් යන්නේ cash වලට විතරයි. card payment මොන හරි කරනවා නම් ඒවට හම්බෙන්නේ නැහැ. මේ ඩිස්කවුන්ට් එක. අතන එතන පොඩි ගහලා තිබ්බා මේ පොඩි කොලයක් ගහලා තිබ්බා cash payment discount කියලා මොකක් කරලා තිබ්බා. ඒක ඔයගොල්ලන්ට පේනවා ඇති. පෝෂන් එක අතින් නම් හොඳයි කියලා හිතනවා. ගොඩක් තනි කියන්නේ එක්කෙනෙක්ට කන්න හොඳටම තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මොනවද මාළු වේද? මේක ඇවිල්ලා මික්ස් රයිස් එකක්. චිලි පේස්ට් නම් ටිකයි තියෙන්නේ. ග්‍රේවි එක තියෙනවා. ඉතින් අපි මේකෙන් ටිකක් දාගෙන අපි ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. හොඳට මේ මාළු එහෙම දාලා තියෙනවා. මාළු තියෙනවා, සොසේජ් තියෙනවා. ඉස්සෝ එහෙමත් ඇති කියලා හිතමු. ඉස්සෝ ඉන්නවා. තඩි ඉස්සෙක් ඉන්නවා. ඉතින් අපි ටේස්ට් කරලා බලමු ටිකක්. දැල්ලෝ ඔයාලිත් එහෙම දිනවද? දැල්ලෝ දිනනවා. චිලි පේස්ට් එක උදාගෙන අපි ග්‍රේවි එක දාන්න කලින් නිකන් normal ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. තව ටිකක් කාලම ටේස්ට් එක කියන්න. මදි නොකියන්න ආයි දාලා තියෙනවා සී ෆුඩ් එහෙම. සී ෆුඩ් තියෙනවා, සොසේජ් තියෙනවා. චිකන් නම් තියෙනවද දන්නේ නැහැ. චිකන් තියෙනවා. අනේ බිත්තර කොහෙද? බලමු ඉස්සරහ සෙට් වෙයිද දන්නේ නැහැ චිකන් ටිකයි. මේ චිකන් නෙමෙයි නේද? මේ මාළු කොහෙද? මේ මාළුද කොහෙද?
ගයිස් අපි බීම් එකත් අපි දාගමු. බීම් එක දාගමු මෙන්න මේක. කොකාකෝලා වීදුරුවට තමයි EGB දාන්නේ. හරි. මොකද කොකාකෝලා වීදුරුවේ මේ වෙන මොකුත් බොන්න බැරි කමක් නැහැ. බොන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි දාගමු. දුම දානවා. කෝල් එක ගන්න එක. ඉස්සෙල්ලා අපි try කරේ gravy මුකුත් නැතුවනේ. දැන් අපි gravy එක දාගෙන පොඩ්ඩක් try කරලා බලමු කොහොමද කියලා. කෙනියා sauce එකක් වගේ ඉන්න හරිය. අපි ඉස්සෙල්ලා ටිකක් අරගෙන බෙදාගෙන ඉතින් ඒකට දාගෙන අපි try කරලා බලමු. gravy ටිකක් එහෙම දාලා. ඉතින් එක්කෙනාට දෙන්න හොඳ පෝෂන් එකක් තියෙනවා. මෙන්න තඩි sausages කෑලි තියෙනවා. ඉස්සෝ ඉන්නවා. චිකන් නම් හැබැයි සෙට් උන්නේ නැහැ. මේක චිකන් එන්නේ නැද්ද දන්නේ නැහැ. මික්ස් එකක් වුණාම සමහරවිට එන්න ඕනේ චිකන් කෑලි. දන්නේ නැහැ හරියටම දන්නේ නැහැ. දන්න කට්ටිය කියන්නේ චිකන් කෑලි එනවාද කියලා මික්ස් එකට. සෝස් ටික දාලා ඒක සෝස් නෙවෙයි තමයි මම දැන් සෝස් එකක් වගේ. සෝස් එකක් දෙන්නේ. ඉතින් අපි ග්‍රේවි දාලා තින්නේ. අපි ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. sausage patty. बासमती हालें තමයි හදලා තින්නේ. කියන්නේ ලොකු නෑ වරදක් නෑ. කිසිම අවුලක් නෑ. ප්‍රයිස් එකකට වටිනවා මම හිතන්නේ. ඩිස්කවුන්ට් එකකට ඉච්චින්ද තවත් වටිනවා. පෙළට සී ගන්නට. මේ වීඩියෝ එක ගන්න 2026 පළවෙනි මාසේ 6 වෙනිදා. අද තමයි ඩිස්කවුන්ට් එක තිබ්බේ. මම දන්නේ නැහැ හෙට එහෙම තියනවද කියලා. වෙන දවස්වලත් තියනවද කියලා චුට්ටක් ගිහලා බලන්න. තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. chili paste නම් ටිකක් මදි දීලා තියෙනවා. ඇත්තටම කෑම හොඳයි. ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. සල්ලි දීලා ගෙනම කෑම එකක් නිසා මට හිතන දේ මට කියන්න පුළුවන්. ඉතින් මේ ඇත්ත කියන්නේ ඉතින් බොරු කියලා වැඩකුත් නැහැ. කෑම එක හොඳයි නේ. හරි. කාලා දින කට්ටිය දන්නද රෙඩ් බෙල් එකේ කෑම කොහොමද කියලා? ඒකේ කොත්තුත් තියෙනවා මම හිතන්නේ. මම දැක්කා ඒවල ඩිස්ප්ලේ දාලා තියෙනවා. උඩ මේ අර ප්‍රයිස් එහෙම දාලා තියෙන තැන මම දැක්කා කොත්තු කියලා තියෙනවා. අපි try කරලා බලමු ගෙනල්ලා දවසක. වීඩියෝ එක නම් පේනවද දන්නේ නැහැ. මේ තඩි මාළු ගෑලියම තියෙනවා මේ. සෑහෙන්න දාලා තියෙනවා. ප්‍රයිස් එකට වටිනවද නැද්ද කියලා ඕගොල්ලන්ටම තේරෙයි. මේක try කරලා බලුවොත්. හැබැයි චිකන් නම් නැහැ නේ. බොරු කියන්න ඕනේ නැහැ.
සොසේජ් නම් තියෙනවා. ඉස්සොත් ටිකක් තියෙනවා අවුලක් නැහැ. මාළු තමයි ගොඩක්ම තියෙන්නේ. ලොකේෂන් එක ඉතින් හොයාගන්න හරි ලේසි. කොට්ටාවේ ඉඳන් මහරගම පැත්තට ඇවිත් මීටර් 500ක් විතර දකුණු අත පැත්තේ තමයි තියෙන්නේ. මහල්ලරාය කලර් ලයිට් එකට මීටර් 100ක් විතර මෙහෙන්. Google Map එකේ සර්ච් කරලා බලන්න රෙඩ් බෙල් කියලා ලොකේෂන් එකේ. ග්‍රේවි ටික උදාගන්න. මේ ග්‍රේවි අප්පා හැමෝම හිතන්නේ. මේ ග්‍රේවි කවුලක් නැහැ. සැරකුත් නැහැ නිකන් සෝස් ලයින් එකට යන්නේ. හරි. මේ පේනවද මේ? එන්න තඩි මාළු කැලේ තියෙන්නේ. මම හිතනවා ඔයාලට පේන්නේ නැති කියලා. ඉතින් මේ කැමරාත් එක්ක EGB ගන්න සුපිරිටම සෙට් එකක්. අපි තව ටිකක් කාලා මේ වීඩියෝ එක මෙතනින් අපි නතර කරමු. තව ටිකක් කාලා ඔක්කොම නම් කන්න බෑ වගේ මට. ඔයගොල්ලෝ දන්නේ නැති මම වීඩියෝ බලන කට්ටිය නම් දන්නේ නැති මම සාමාන්‍ය කෑම ගොඩාක් කන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකක් කරන්නවත් ගේන්නේ සාමාන්‍යයෙන් ස්මෝල් පෝෂන් එකක් තමයි ගේන්නේ. මොකද මම විතරක් කන නිසා. ඉතින් මොරුවට කෑම නාස්ති කරලා වැඩක් නැහැනේ. ලොකු මේ රාජ්‍යයක් ගෙනලා කන්න බැරි නම් අහක දාලා වැඩක් නැහැ නේ අපරාධේ. ඒක නිසා තමයි මීඩියම් පෝෂන් හරි ස්මෝල් පෝෂන් හරි ගේන්නේ. අපි ග්‍රේවි ටිකක් දාගෙන මේකද මේකට මොකක්ද කියන්නේ ග්‍රේවි එකද කියන්නේ නැත්නම් සෝස් එකද කියන්නේ? මේ දෙකම මේකේ තියෙනවා. සෝසුක් තියෙනවා ග්‍රේවිත් තියෙනවා. සෝස් ඕන අයට සෝසුක් තියෙනවා. ග්‍රේවි ඕන අයට ග්‍රේවි එකත් මේක සෝස් ග්‍රේවි එකක් විතර ගන්නත් පුළුවන්. හරිද? අවුලක් නැහැ. අපි try කරලා බලමු.
ඉතින් ගයිස් කෑම ගැන කිව්වොත් කෑම එක සුපිරි අවුලක් නැහැ ප්‍රයිස් එකට වටිනවා ඉතින් ඩිස්කවුන්ට් එකකුත් තිබ්බින්දා ඒ ගන්න සුපිරියම මේ මාර විදියට වටිනවා ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න අනිවාර්යෙන් කොට්ටා රෙඩ් බෙල් එකේ ඉතින් ලොකේෂන් එක තියෙන්නේ කොට්ටාවේ ඉඳන් මාරගම පැත්තට යද්දී මීටර් 500ක් විතර යද්දී දකුණු අත පැත්තේ තියෙන්නේ ඉතින් මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 900යි ඩිස්කවුන්ට් එක තිබ්බෙන් තමයි 857කට ඔය තිබ්බේ ඉතින් මේ ඔයගොල්ලෝ try කරලා බලන්න ඉතින් අද මොකද ඉතින් මගේ වීඩියෝ එක ගැන ඉතින් වීඩියෝ එක like එකක් දාලා subscribe කරන්න මගේ channel එක ඉතින් share පාරකුත් දාන්න තව කට්ටියට බලන්න ඉතින් එහෙනම් අපි තව අලුත් place එකකින් අපි කැමරා try කරලා බලමු ඉතින් ඔයගොල්ලෝ comment එකක් දාන්න බලන්න ඔයගොල්ලෝ දන්න place මොනවා හරි හොඳ place තියෙනවා නම් කෑම කන්න හොඳ place තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න බලන්න ඉතින් මම ඒවත් review ඉස්සරහට මම අරන් එන්න ඉතින් මගේ වීඩියෝ එක ගැන හිතන දේවල් අනිවාර්යෙන් comment එකක් දාන්න බලන්න එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්